ක්‍රිස්තු යේසුස් තුළ සිටින ආදරණීය සහෝදර සහෝදරියනි, අපගේ ස්වාමීන් වහන්සේ සහ රැකියාවන් වහන්සේ වන යේසුස් ක්‍රිස්තුගේ වටිනා නාමයෙන් ඔබට ආයුබෝවන්. මෙම මාසයේ ආශාව සහ පොරොන්දුවේ පණිවිඩය හරහා ඔබ සමග සම්බන්ධ වීම මට සතුටක්. මෙම නව මාසයේදී අපි දෙවියන් වහන්සේගේ පොරොන්දුවක් ලෙස ගණන 23:20 වෙනි වචනය මත විමසන්නෙමු. මට ආශිර්වාද කිරීමට ආඥාවක් ලැබී ඇතැයි බලංග. ඔහු ආශිර්වාද ලැබුවායි මම එය වෙනස් කළ නොහැක. දෙවියන් වහන්සේ කෙනෙකුට ආශිර්වාද කළහොත් කිසිවෙකුට එය වෙනස් කළ හෝ නවතා දෙමිය නොහැක. මෙය දෙවියන් වහන්සේගේ වචනයි. දෙවියන් වහන්සේ බාලාම්ගේ මුඛයට දමා තිබූ වචනයි. දෙවියන් වහන්සේ පොරොන්දුවක් කළහොත් ඒ ඉටු කිරීමට අවශ්‍ය සියලු කාලය, බලය සහ මාර්ග ඔහු සතුවත ඇත. අපගේ ජීවිතයේ තත්වයන් දෙවියන් වහන්සේගේ පොරොන්දුව ඉටු වීමට සුදුසු නොපෙනුනත් ඔහුගේ පොරොන්දුව අනිවාර්යෙන් ඉටු වේ. කෙසේ වෙතත් ඔහුගේ වචන ඉටු වීම අපගේ ජීවිතයේ අපි පිළිපදින්නට ඇති දේවල් ඇත. දෙවියන් වහන්සේගේ පොරොන්දුව අපගේ ජීවිතයේ ඉටු වීම දැකීමට අපගේ වැදගත්ම භූමිකාව වන්නේ ඔහුට අනුගත වීමයි. අපි ඔහුගේ වචනයට අනුගත වීමට අමත් වන්නේ නම් දෙවියන් වහන්සේ අපගේ ජීවිතයට සැලසුම් කළ ආශිර්වාද සහ පොරොන්දුව ප්‍රමාද වන අතර සමහර විට ඉටු නොවිය හැකිය. ඔබ කැමැතිව සහ අනුගතව සිටීනම් ඔබට මේ රටේ හොඳ දේවල් අනුභව කරන්න හැකි ඇස්කනිස්සක් සමග සිනහවක්. යෙෂයාව 1:10. අද බොහෝ විශ්වාසිකයන් දෙවියන් වහන්සේගේ වචනය අසයි, නමුත් ඔවුන් එය අනුගමනය කර තම ජීවිතේ ක්‍රියාත්මක නොකරයි. වචනය අසීම පමණක් ජීවිතේ වෙනස් නොකරයි. අපි ඒට අනුගත වන විට පමණක් අපට සැබෑ වෙනස් වීමක් දැකිය හැකිය. මම ඉක්මනින් ක්‍රියා කළෙමි. ඔබගේ ආඥා රැකීමට මම ප්‍රමාද නොවුනුමි. සංහිඳියාව 159 වෙනි සූත්‍රයේ 60 වෙනි වචනය. දාවිද දෙවියන් වහන්සේගේ වචනයට වහාම අනුගත වියා. සාවුලෝ දෙවියන් වහන්සේගේ වචනයට අනුගත නොවු නිසා ඔහුගේ රාජධානිය නැති වියා. නමුත් සමුවෙල් සවුලුවට කියේ මම ඔබ සමග ආපසු නොයන්නෙමි. ඔබ ස්වාමීන් වහන්සේගේ වචනය ප්‍රතික්ෂේප කළ නිසා ස්වාමීන් වහන්සේ ඔබව ඊශ්‍රායෙල් රාජකමෙන් ප්‍රතික්ෂේප කර ඇත. 1 සමුවෙල් 11 වෙනි සූත්‍රයේ 26 වෙනි වචනය. දෙවියන් වහන්සේ දාවිදු ගැන සාක්ෂි දුන්නේ මම ඔහු මගේ හදවතට අනුව කෙනෙකු ලෙස සොයාගෙන ඇතයයි කියාය. ඔහු මගේ සෑම කැමැත්තක්ම ඊටු කරලයි. අද බොහෝ දෙනෙක් දෙවියන් වහන්සේගේ වචනයට අනුගත නොවීමේ හේතුව ලෙස තමන්ගේ තත්ත්වයන් පෙන්වයි. කෙසේ වෙතත් දාවිදු තමන්ගේ දුක, මානසික පීඩනය සහ අභියෝග අතරතුරද දෙවියන් වහන්සේට අනුගත විය. දාවිදු සවුල්ලුවා ඔහු යව් හැම තැනකටම ගියා. සහ බුද්ධියෙන් හැසිරුණා. ඔහු සියලු ජනතාවගේද සවුල්ලුවාගේ සේවකයන්ගේද ඇස් ඉදිරියේ ප්‍රියුවා. දාවිදු පලස්තීනයා මරාගෙන ආපසුවා විට කාන්තාවෝ නර්තනය කරමින් සහ ගායනා කරමින් සවුලුවා දහසක් මරා ඇත, දාවිදු දසදහසක් මරා ඇත යයි කියා උත්තර දී කී ගෙව්වා. මෙම කතාව සවුලුවාට ඉතා කැමති වුණා. ඔහු දාවිදුට තදින් කෝප වුණා. එම දවසේ සිට සවුලුවා දාවිදුට ඊර්ෂ්‍යාකාරී ඇස් වලින් බැලුවා. සවුලුවා දාවිදු මරා දැමීමට වරක් නොව 20 වරක් උත්සාහ කළා. සවුලුවා ඔහු මරා දැමීමට උත්සාහ කරන බව දැන දාවිදුගේ හදවත බිඳ වැටි ඔහු පලස්තීන භූමියට ගියා. දාවිදු ඔහුගේ හදවත තුළ දවසක් සවුලුවාගේ අතින් මම විනාශ වෙයි සිතාගත්තා. මට වහම පලස්තීන භූමියට පලා යාමට වඩා හොඳ දෙයක් නැහැ කියලා මට හිතෙනවා. ඒ විට සවුලුවා මට සොයා ගැනීමට ඊශ්‍රායෙල් භූමියේ කිසිදු තැනක තවදුරටත් උත්සාහ නොකරයි. ඒ නිසා මම ඔහුගේ අතින් බේරෙන්න පුළුවන් වෙයි. 1 සමුවෙල් 37:1. එවැනි තත්ත්වයන් යටතේ දාවිදුට සවුලුවා මරා දැමීමට අවස්ථා දිගක් හිමි වුණා. කෙසේ වෙතත් දෙවියන් වහන්සේගේ වචනයට අනුගතව සිටි දාවිදු ඊ අවස්ථා සවුලුවා මරා දැමීමට භාවිතා කළේ නැහැ. ඔහු ප්‍රකාශ කළේ සවුලුවා යහපත් කරන ලද දෙවියන් වහන්සේගේ තෙල් දමන ලදය. දෙවියන් වහන්සේ තෙල් දමා තෝරගත් සවුලුවාට මගේ අත තැබිය නැහැ කියලා ඔහු කියලා තිබුණා. මෙම වචන වලින් ඔහු තම මිනිසුන්ටත් සවුලුවාට එරෙහිව ක්‍රියා කිරීමට ඉඩ නොදී නවතා දැමුවා. දෙවියන් වහන්සේගේ වචනයට අනුගත වූ නිසා දෙවියන් වහන්සේ දාවිදු උසස් කළා. සවුලුවාම දාවිදුට කියලා තිබුණා ඔබට නිසකවම රජකම ලැබේවි. ඊශ්‍රායෙල් රාජධානිය ඔබේ අතින් පිහිටා යයි. දෙවියන් වහන්සේ දාවිදුට වට වූ සීලමු සතුරන්ගෙන් බේරාගෙන ඔහුට සංසුන්කමක් ලබා දුන් විට දෙවියන් වහන්සේට දේව මන්දිරයක් ඉදිකිරීමට උතුම් ආශාවක් දාවිදුගේ හදවතේ උපන්නා. ඒ සැබවින්ම විශාල උසස් ආශාවක් වුණා. නමුත් දෙවියන් වහන්සේ දාවිදුට කිව්වා මට වාසය කිරීමට ඔබ මන්දිරයක් ඉදි කරනවද? දෙවියන් වහන්සේ දාවිදුගේ හොඳ අදහසට නැහැ කියලා පිළිතුරක් දුන්නා. දාවිදු නිහතමානීව දෙවියන් වහන්සේගේ පිළිතුර පිළිගත්තා. ඔහු දෙවියන් වහන්සේ සමග තර්ක කළේ නැහැ. නැතහොත් තමන්ගේ ආශාවන් ඉටු කළ යුතුයි කියලා හඬගස්වා ඉල්ලුවේ නැහැ. බොහෝ වෙලාවට දෙවියන් වහන්සේ අපි ආශාවන් ඉටු නොකළ විට අපි උපවාස, ප්‍රාර්ථනා, ප්‍රතිඥා හෝ වෙනත් ක්‍රමයකින් ඔහුට අපිට අවශ්‍ය දේ කරවන්න උත්සාහ කරනවා. නමුත් සත්‍ය මොකක්ද? දෙවියන් වහන්සේට අපේ කුඩා ආශාවන්ට වඩා විශාල ගැඹුරු සහ උසස් සැලැස්මක් තියෙනවා. දාවිදුගේ ආශාව ඉටු නොවුනත් ඔහු සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේගේ වචනයට අනුගත වුණා. එම අනුගාමීත්වයට ප්‍රතිලාභයක් ලෙස දෙවියන් වහන්සේ දාවිදුට අති විශිෂ්ට පොරොන්දුවක් දුන්නා.
මෙසේම ක්‍රිස්තුස් දාවිදුගේ වංශයේම උපදින බවටත් ඔහු පොරොන්දුව දුන්නා. මම්මගේ ජනතාව වන ඉස්රායෙල් වරුන්ට විනිශ්චයකාරයන් පත් කළ දවසේ සිට ඔයාගේ සියලුම සතුරන්ගෙන් ඔයාට විවේකයක් ලබා දුන්නා. එසේම ස්වාමීන් වහන්සේ ඔබට කියනවා ඔහු ඔබට ගයක් සකස් කරලා දෙයි කියලා. ඔබගේ දවස් ඉටු වූ විට ඔබගේ පියන් සමග විවේකයට යන විට මම ඔබෙන් පසුව ඔබේ සිරුරෙන් උපදින ඔබේ සන්තතිය පිහිටුවන්නෙමි. ඔහුගේ රාජධානිය මම ස්ථාපිත කරමි. ඔහු මගේ නාමය සඳහා ගෙයක් ඉදි කරයි. මම ඔහුගේ රාජධානියේ අසිනේ සදාකාලිකව ස්ථාපිත කරමි. මම ඔහුගේ පියෙක් වෙමි. ඔහු මගේ පුතා වෙයි. ඔහු අයුතුකම් කරයි නම් මම මනුෂ්‍යයන්ගේ දණ්ඩයෙන් සහ මනුෂ්‍ය පුත්‍රයන්ගේ පහරෙන් ඔහුට දඬුවම් දෙමි. නමුත් මගේ කරුණාව ඔහුගෙන් ඉවත නොදමනු ඇත. මම ඔබ ඉදිරියෙන් ඉවත් කර සාවුල්ගෙන් ඒ ඉවත් කළාසේ නොවේ. ඔබගේ ගියත් ඔබගේ රාජධානියත් ඔබ ඉදිරියේ සදාකාලිකව ස්ථාපිත වේවි. ඔබගේ අසිනය සදාකාලිකව ස්ථාපිත වේවි. දෙවන සමුවෙල් 7 වන අධ්‍යාය 11 සිට 16 වචන. අපගේ ආශාවන් සහ දෙවියන්ගේ කැමැත්ත එකක් නොවේ. අපදියම ආශාවන් හොඳ ලෙස පෙනුනත් දෙවියන්ට තව උසස් තව විශිෂ්ට අරමුණක් ඇත. අපි දාවිත් වැනිව දෙවියන්ගේ වචනයට සහ කැමැත්තට අනුගත වන්නේ නම් දෙවියන්ගේ උතුම් සැලසුම් අපගේ ජීවිතවල ඉටු වේවි. ඔබගේ ජීවිතය ප්‍රමාද වී හෝ අඩාල වී පෙනෙන ඔහුගේ පොරොන්දුද ඉටු වේවි. පිළිසොන්දරේ ස්වාමිදූවන් වහන්සේගේ කරුණාව, පියාණන්ගේ ආදරය සහ පුදබල පවිත්‍ර ආත්මයාණන්ගේ සංගමය ඔබ සමග වේවා. ආමෙන්.